ඉතින් යේසු පිටයි ඔයාලා හැමෝටම මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම දෙවියන් වහන්සේගේ කරුණාව තුළ ඉන්නවා කියලා. ඉතින් ඔයාලා හැමෝම දෙවියන් වහන්සේ තුළ ප්‍රීතියෙන් සතුටින් අ, සුවයෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී දෙවියන් වහන්සේ මගේ හදවතට කතා කරපු පදයක් තියෙනවා. මම සුද්ධාත්මයන් වහන්සේට මේ මුළු කාලයම බාර දෙනවා උන්වහන්සේට ක්‍රියා කරන්න කියලා. මගේ මුඛය තුලින් මොකද මගේ හැකියාවක් නැහැ උන්වහන්සේ ගැන කියන්න මගේ නුවණෙන් මට උන්වහන්සේව මනින්න බෑ. දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවා පොළවේ සීමාවල් දක්වා මැවුම්කාර වූ ස්වාමින් වහන්සේ වන සදාකාල දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට අපේ නුවණින් දැනගන්න බෑ කියලා. ඒක ඇත්තක්. මොකද උන්වහන්සේගේ නුවණ ප්‍රඥාව ඒ දේ අපිට දැනගන්න අපිට අපේ නුවණ අපේ හැකියාවෙන් අපිට ඒ දේ දැනගන්න බෑ. ඉතින් මේ අහස පොළොව මැව්වා වූ දෙවියන් වහන්සේ කොච්චර බලවන්තයිද කියන දේ ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ඒ දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් නගරය තමයි මොකද්ද? ඊශ්‍රායල්. ඉතින් දෙවියන් වහන්සේට අපි කියන්නේ ඊශ්‍රායලි රජු කියලා. ඊශ්‍රායලි දෙවියන් වහන්සේ කියලා අපි කියනවා. එල් එලෝහිම් කියන්නේ අපේ ඊශ්‍රායලි දෙවියන් වහන්සේ. ඊශ්‍රායලි රජුරවන්ට තමයි අපි එල් එලෝහිම් කියන්නේ. ඉතින් ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. යාවේ දෙවියන් වහන්සේ කියලා කියනවා. යාවේ කියන්නේ සියලු පරම්පරාවන් වලට අධිපතිකම් කරන්නා වූ දෙවියන් වහන්සේ. කියන්නේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, යාකොබ්ගේ දෙවියන් වහන්සේ. ඉතින් අපි අදහන්නේ ඒ දෙවියන් වහන්සේ මේ විශ්ව මැව්වව දෙවියන් වහන්සේ. ඉතින් ඒ දෙවියන් වහන්සේගේ දරුවෝ තමයි ඊශ්‍රායල් ජනතාව. ඉතින් ඊශ්‍රායල් ජනතාව ඔයාලා දන්නා අවුරුදු 400ක වහල්භාවයෙන් හිටියා කියලා. ඒ වහල්භාවයෙන් නිදහස් කරගන්න මෝසෙස් කියන කෙනා මෝසෙස් සහ ආරෝන්ව දෙවියන් වහන්සේ තෝරගත්ත කියලා ඔයාලා දන්නවා. ඉතින් මෝසෙස් සහ ආරෝන්ව තෝරගෙන මෝසෙස් සහ ආරෝන් තුලින් ඊශ්‍රායල් ජනතාව ගයිඩ් කරගෙන උන්වහන්සේ පොරොන්දු දේශය කරා ඊශ්‍රායල් ජනතාව ගෙන ගියා. ඉතින් විශාල කරදර පීඩා මැද්දේ වසංගතය ආවා, වසංගත 10ක් ආවා. ඉතින් රතු මුහුද තරණය කෙරුවා. ඉතින් මේ දේවල් ඔක්කොම කරගෙන ඊශ්‍රායල් ජනතාව අවුරුදු 400ක් වහල්භාවයේ ඉද්දී ඊශ්‍රායල් ජනතාවගේ මොර ගැසීම දෙවියන් වහන්සේට ඇසුණා. මොකද දෙවියන් වහන්සේ කියන්නේ කන් ඇහෙන බීරි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට සියල්ල ඇහෙනවා. උන්වහන්සේ පොරොන්දුවක් දුන්නා ආබ්‍රහම්ට. මොකක්ද ඒ දුන්න පොරොන්දුව? ආබ්‍රහම්ට කිව්වේ උන්වහන්සේ ආබ්‍රහම් තුලින් මහත් සෙනගක් බිහි කරනවා කියලා, මහත් ජාතියක් බිහි කරනවා කියලා තමයි ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව. ඉතින් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න උන්වහන්සේ ඊශ්‍රායල් ජනතාව වහල්භාවයට ගියා. වහල්භාවයට යන්න සිද්ධ වුණා. මොකද ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කෙරුවා, වෙන දෙවිවරුව දැහැව්වා, බාල් දෙවිවරුව දැහැව්වා. ඉතින් මේ දේවල් කරන කොටගෙන ඊශ්‍රායල් ජනතාව වහල්භාවයට යන්න සිද්ධ වුණා. ඉතින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලව් වහලා ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ කරුණාව තුළ මෝසෙස් සහ ආරෝන් තුලින් පොරොන්දු දේශයට නැවතාවා. උන්වහන්සේ කිව්වේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශයකට ගෙනියනවා. ඒ කානාන් දේශයට ගෙනියනවා කිව්වේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශයට. ඉතින් ඒ දේශයට උන්වහන්සේ ගෙන ගියා. ඉතින් දැන් මේ පොරොන්දු දේශයට කට්ටියව ගෙනහිල්ලා ඊශ්‍රායල් ජනතාව ගෙනිච්චට පස්සේ ඊශ්‍රායල් ජනතාවට හරි අමාරුයි. ඉතින් ඉන්න බැරි වුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේව මදි වුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ බේරගෙන දෙවියන් වහන්සේ යාළව අරගෙන ආවා. ඊට පස්සේ ටික කාලයක් යද්දී එයාලට ඒ කියන්නේ දැන් තව ප්‍රශ්න එන්න ගත්තා කියන්නේ මේ කිසිම අඩුපාඩුවක් නෙමෙයි. එයාලට ඕන වුණා තව රජ කෙනෙක්ව. දෙවියන් වහන්සේව මදි වෙලා තව රජ කෙනෙක්ව ඉල්ලන්න ගත්තා. එයාලා කිව්වා අපිට රජ කෙනෙක් ඕන කියලා. ඊට පස්සේ සාමුවෙල්ගේ අනාගත වක්‍රූවරයාට ඒ දේවල් කිව්වට පස්සේ ඊට පස්සේ සාමුවෙල් අනාගත වක්‍රූවරයා දෙවියන් වහන්සේට ආඥා කළා, කන්නලව් කළා. ඇහුවට පස්සේ දෙවියන් වහන්සේ කිව්වා ඊශ්‍රායල් ජනතාව ඒ රජ කෙනෙක්ව ඉල්ලලා කිව්වේ මාව එපා කියලායි කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ එපා කියලා එයාලා රජ කෙනෙක්ව ඉල්ලුවා. එයාලව පාලනය කරන්න. ඉතින් මේ දෙයට දෙවියන් වහන්සේ අහුම්කම් දුන්නා. ඒ දෙවියන් වහන්සේ කිව්වා ඒ දෙන්නා වූ රජ, ඒ කියන්නේ ඊට පස්සේ තමයි සාවුල් රජුරුව බිහි වුණේ. සාවුල් රජ දෙවියන් වහන්සේ ආලේප කෙරුවා හුව. සාවුල් රජ ඊට පස්සේ බෙන්ජමින් වංශයෙන් ආවේ. බෙන්ජමින් වංශය කියන්නේ ඊශ්‍රායලයේ තියෙන කුඩාම වංශයක්. කුඩාම පවුලක්. ඒ කුඩා පවුලේ කියන්නේ අඩුම සැලකිලි දැක්වුවා වූ පවුලකින් තමයි ඒ සාවුල් රජතුමා බිහි වුණේ. ඒ කියන්නේ කිෂ් කියන කෙනාගේ පුත්‍රයා තමයි සාවුල් කියන්නේ. ඉතින් ඒ සාවුල් ඒ විදිහට දෙවියන් වහන්සේ ආලේප කරලා රජ කෙනෙක්ව කෙරුවා. ඉතින් එතනින් උනේ දෙවියන් වහන්සේගේ දරුවන්ට මොකක්ද උනේ? දෙවියන් වහන්සේගේ දරුවෝ කිව්වා දෙවියන් වහන්සේව මදි කියලා කිව්වා. එතනින් දෙවියන් වහන්සේව නෙමෙයි අපිට ඕන රජ කෙනෙක් ඕන කියලා කිව්වා. ඉතින් අච්චර අවුරුදු 400ක් වහල්භාවයේ හිටියා සෙනගව දෙවියන් වහන්සේ මුදවාගෙන ආවට පස්සේ ඊට පස්සේ ඊශ්‍රායල් ජනතාව කිව්වා නැහැ අපිට රජ කෙනෙක් ඕන කියලා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කිව්වා හරි මම උඹලට රජ කෙනෙක් දෙනවා. ඒ කියන්නේ සාවුල් රජ ඔයාලගේ හැම
හොඳ භූමියක් මේ කියන්නේ හොඳ හස්වෙන දරන හොඳ භූමියක් මෙයා ගන්නවා එයාගේ යටතට ගන්නවා ඔයාලගේ දරුවන්ව එයාගේ වහල්භාවයට එයාගේ සේවකයන් කරගන්න ගන්නවා ඒ හැම දෙයකම මේ ඒ දේවල් වෙනවා ඊට පස්සේ සවුල් කියන කෙනා ඔයාලව වහල්භාවයට ගනී ඔයාලගේ දරුවන්ව වහල්භාවයට ගන්නවා ඔයාගේ සේවකයන් කරගන්නවා ඔයාලගේ දසයෙන් කොටසින් එයාගේ ඔෆිෂියල්ස්ලා ඒ කියන්නේ එයාගේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එකෙන් ගෙවනවා කියලා කිව්වා ඒ කිසිම දෙයකට අරේලා කැමති වුණා වගේ තමයි එතනින් උනේ ඊශ්‍රායල් ජනතාව කිව්වා ඒ දේවල් අපිට වැඩක් නැහැ අපිට රජ කෙනෙක් ඕන කියලා. ඉතින් ඊශ්‍රායලි දෙවියන් වහන්සේ සවුල් රජව පත් කෙරුවා ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ අපි බලන්න යන්නේ අපි ඒක නෙමේ කතාව. ඉතින් මගේ හිතට දෙවියන් වහන්සේ කතා කරපු ලස්සන බයිබල් පදයක් තියෙනවා. බයිබල් පද 2-3ක් තියෙනවා. එක තමයි ඒක තියෙන්නේ 1 සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයේ 20 21 සහ 22 වෙනි පද. ඉතින් අපි අද බලන්න යනවා මොකද්ද මේ දෙවියන් වහන්සේගේ දරුවෝ ගැන අපි කතා කරලා දෙවියන් වහන්සේගේ දරුවෝ ගැන කතා කරපුවාම මම ඔයාලටත් එක්ක කතා කරුවා. ඇයි දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා පැමිණියේ? මොකද්ද යාළ කරපු වැරද්ද? යාළට වහල්භාවී ඉන්න සිද්ධ වුණා. ඒ දෙවියන් වහන්සේට විරුද්ධව සේවය කරපු නිසා. වෙන දෙවිවරු වැදහෙව්වා, ගල් පිළිම, බොල් පිළිම අදහැව්වා, වෙන ආගම් වලට ගියා. ඉතින් ඒ දේවල් කරන කොටගෙන යාළට වහල්භාවී සින්න සිද්ධ වුණා. අපි බලමු 1 සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ මෙන්න මේ විදියට කියනවා. සාමුවෙල් සෙනගට කතා කොට බය නොවෙල්ලා නුඹලා ඇත්තෙන්ම මේ වැරද්ද කරහුය. එහෙත් ස්වාමින් වහන්සේ අනුව යාම අත් නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමින් වහන්සේට සේවය කරපල්ලා. ඉතින් මෙතන සාමුවෙල් කියනවා ඊශ්‍රායල් ජනතාවට බය වෙන්න එපා කියලා. බය නොවෙල්ලා. දැන් අපි බය වෙන්න එපා කියන්නේ මොකද? බය වෙන්න දැන් ඔයා දැන් මම කාට හරි කියනවා මචං බය වෙන්න එපා මොනවාද මම බය වෙන්නේ උඹට පිස්සුද? ඒ කියන්නේ මොකක් හරි අපි බය වෙන්න එපා කියලා කියන්නේ යම් කිසි තැතිගැන්මක් අපේ හදවත් වල තියෙනකොට නේද? ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් ගැන වියවුල්තාවයක් තියෙනකොට තමයි අපි කාට හරි කියන්නේ බය වෙන්න එපා කියලා. නැත්නම් බල්ලොන්ට බය, පූසෙන්ට බය එහෙමත් කියනවා බය වෙන්න එපා කියලා. ගැන පාරයදි බල්ල එලෝනවනේ ලංකාවේ නම් බල්ල එලෝනවා අපේ ගෙදරත් හිටියා එහෙම බල්ලෙක් මම ඒ බල්ලට පොඩි කාලේ පුරුදු කෙරුවා බල් මේ මිනිස්සු පස්සේ එලවන්න ඒවා ඒ පොඩි කාලේ කරපු දේවල් ඒවා දැන් කරන්නේ නැහැ ඒ මං එහෙම මිනිස්සු යද්දි පාරේ යද්දි බයික් එහෙම යද්දි මං එයාට පුරුදු කරනවා මේ ඉෂු ඉන්ජු කියලා උෂි කියලා එලෝන එතකොට දුව එලෝගෙන යනවා බල්ල ඉතින් එහෙම කරන්න හොඳ නැහැ එහෙම ඉස්සර කෙරුවා දැන් එහෙම කරන්නේ නැහැ දෙවියන් වහන්සේ පුද්ගලයාව වෙනස් කෙරුවා සම්පූර්ණයෙන්ම ඉතින් අපි එහෙ වගේ දැන් අර මං කිව්වේ දැන් අපි බය වෙන්න එපා මෙතන කියන සාමුවෙල් කියනවා යේසුස්ගේ දන්තාවට ඒ කියන්නේ ඊශ්‍රායල් ජනතාවට කියනවා බය නොවෙල්ලා කියලා. නුඹලා ඇත්තෙන්ම මේ වැරද්ද කරහුය. ඒ කියන්නේ මොකද්ද මේ වැරද්ද මෙතන කතා කරන වැරද්ද තමයි ඔයාලා දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කෙරුවා කියන එකයි මෙතන කියන්නේ මේ. දෙවියන් වහන්සේට විරුද්ධව ඔයාලා සේවය කෙරුවා. එහෙත් ස්වාමින් වහන්සේ අනුව යෑම අත් නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමින් වහන්සේට සේවය කරපල්ලා. ඒ කියන්නේ සාමුවෙල් කියනවා මෙතන මම දන්නවා එයාලා දෙවියන් වහන්සේට විරුද්ධව සේවය කෙරුවා. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. එහෙත් දැන් එහෙම කරන්න එපා කියලා කියන්නේ. ඒත් දැන් ඔයාලව බේරගත්ත දෙවියන් වහන්සේ ඔයාලව ඊශ්‍රායල් ජනතාව, ඒ කියන්නේ මෙතන ඊශ්‍රායල් ජනතාවට කියන්නේ ඊශ්‍රායල් ජනතාව කියන්නේ මේ අපි හැමෝටම මේ දේ කතා කරන්නේ උන්වහන්සේ. උන්වහන්සේ මේ දෙවියන් වහන්සේගේ වචනෙන් මේ කතා කරන්නේ ඔයාට මට අපි හැමෝටම. දැන් අපි වරක් ඒ කියන්නේ අපි දැනගෙන හිටියා අපි මොකද්ද ඇත්ත කියලා අපි දැනගෙන හිටියා නම් අපි දැන් ආයෙත් ඒ වැරද්දට පැටලලා තියෙනවා නම් ඉතින් අපිට උන්වහන්සේ කියනවා මෙතන මොකද්ද කියන්නේ එහෙත් ස්වාමින් වහන්සේ අනුව යාම අත් නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමින් වහන්සේට සේවය කරපල්ලා කියලා. ඉතින් අපිට උන්වහන්සේ කියන්නේ දැන් එකපාරක් වැරද්දක් කෙරුවා ඒ වැරද්ද ආයෙ කරන්න එපා. ඒ වැරද්ද නොකර මම ඔයාලට කියන දේ කරන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට කියන දේ මොකද අපි දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. දෙවියන් වහන්සේ කියන්නේ සත්‍ය ඇත්ත. දෙවියන් වහන්සේ කියන්නේ ගහකට මලකට පිළිමයකට සීමා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ යාවේ දෙවියන් වහන්සේ. ඒ එල් එලෝහිම් ස්වාමින් වහන්සේ. ඉතින් ඒ ජෙහෝවා නම් වූ ඒ ස්වාමින් වහන්සේට අපි මේ කියන්නේ උන්වහන්සේ මේ හැමදේම උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට මුළු සිතින් සේවය කරන්න කියලා කියන්නේ. මේක කතා කරන්නේ අපි හැමෝටම
ඔයාට මට අපි හැමෝටම තමයි මෙතන උන්වහන්සේ මේ කියන්නේ නුඹලාගේ මුළු සිතින් ස්වාමින් වහන්සේට සේවය කරන්න කියලා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය ඔයාලට මං හිතනවා විශ්වාස කරනවා ඔයාලට දෙවියන් වහන්සේ මෙතනින් කියන දේවල් තේරෙනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අපිට කියන්නේ නැවත හැරෙන්න එපා. නැවත හැරිලා ඉන්නවනම් ඔයාලා ඒ නැවත හැරිච්ච අයට කියන්නේ ආපහු හැරෙන්න ඔයාලට කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔයාලා වහල් භාවයේ දැන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්න කට්ටියට කියන්නේ වහල්ලු කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ එහෙම දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට විරුද්ධව වෙන දෙවිවරු අදහපු නිසා තමයි ඊශ්‍රායල් ජනතාව වහල් භාවයට යන්න සිද්ධ වුණේ. ඉතින් එයාලට වහල් භාවයේ ඉන්න උනා අවුරුදු 400ක්. ඒ වහල් භාවයෙන් දෙවියන් වහන්සේ ඔයාලා මාව නිදහස් කරගත්ත සහෝදරයා සහෝදරිය. ඉතින් උන්වහන්සේ කියන්නේ ඔයාලගේ මුළු සිතින් ස්වාමින් වහන්සේට සේවය කරන්න කියලා කියන්නේ නැවත එහෙත් ස්වාමින් වහන්සේ අනුව යාම අත් නොහර. ඒ කියන්නේ උන්වහන්සේ එක්ක යන මේ ගමන අත්හරින්න එපා කියලා උන්වහන්සේ ඔයාලට මට කියනවා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු උන්වහන්සේ මොනවද කියන්නේ කියලා මෙතනින්. අපි කියලා බලමු 1 සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ. මෙතන දැන් සාමුවෙල් ආයේ මේ විදිහට කියනවා. අහක්ව නොයල්ලා එසේ ගියොත් පිහිට වෙන්න ගලවන්නටවත් නොහැකි වූ නිර්ර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක් නිසාද ඒවා නිර්ර්ථක දේවල්මය. ඉතින් මෙතන මොකද්ද කියන්නේ? දැන් ඉස්සල්ලා කිව්වා බය නොවෙල්ලා කියලා. දැන් මෙතනදි කියනවා සාමුවෙල් කියනවා අහක්ව නොයල්ලා කියලා. බය නොවෙල්ලා කියලා මම ඔයාලට මොකද්ද කිව්වේ ඉස්සල්ලා? බය නොවෙල්ලා කියලා කියන්නේ ඒ කියන්නේ අපි මොකක් හරි දෙයකට තැති ගැන්මක් තියෙනකොට. ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් ගැන හරි හමන් ඒ කියන්නේ අර දැන් අපි අඩ්ඩාවට ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි එහෙම අඩ්ඩාවට ඉන්නවනම් අපි එතකොට නිකන් අපිට පොඩි තැති ගැන්මක් තියෙනවා. හදවතේ මොකක් හරි තැති ගැන්මක් තියෙනකොට අපි බය වෙන්න එපා කියලා කියනවා. මෙතන කියනවා අහක්ව නොයල්ලා කියලා. මෙතන තදින්ම කියනවා අහක්ව නොයල්ලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඈතට යන්න එපා කියලා. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්න එපා කියලා මෙතන ඔයාලට මට කියන්නේ. ඉතින් මෙතන සාමුවෙල් කියනවා අහක්ව නොයල්ලා එසේ ගියොත් පිහිට වෙන්නවත් ගලවන්නටවත් නොහැකි වූ නිර්ර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක් නිසාද ඒවා නිර්ර්ථක දේවල්මය. ඉතින් සහෝදරයා සහෝදරිය මෙතන අපි බලමු ඉංග්‍රීසි බයිබල් එකේ ඒ කියන්නේ NLT version එකේ මෙන්න මේ විදිහට කියනවා. Don't go back to worshiping worthless idols that cannot help or rescue you. They are totally useless. ඉතින් ඔයාලට මෙතන පේනවා මොකද්ද ඒ බයිබල් එකේ කියනවා. මෙතන කියනවා don't go back to worshiping worthless idols. ඒ කියන්නේ කිසිම තේරුමක් නැති කිසිම අගයක් නැති පිළිම නමස්කාර කරන දේවල් පස්සේ යන්න එපා කියලා මෙතන කියනවා. ඒ කියන්නේ ඒක කෙලින්ම කියනවා ඒ විදිහට. ඉතින් ඔයාලට මෙතන කියනවා මේ දෙවියන් වහන්සේ අපි සිංගල් බයිබලයේ ඉස්සරහ හැරෙමු. එතකොට උන්වහන්සේ මෙතන කියනවා එසේ ගියොත් පිහිට වෙන්නවත් ගලවන්නවත් නොහැකි වූ නිර්ර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක් නිසාද ඒවා නිර්ර්ථක දේවල්මය. ඉතින් ඒ කියන්නේ පිහිට වෙන්න බැරි. මොකද මේ ගහකට මලකට ඔලු ගෙඩියකට බූරු පැටියෙකුට හරක් පැටියෙකුට සර්පයෙකුට මීයොන්ටත් නමස්කාර කරනවා මේ කාලේ. අනේ මන් දන්නේ මේ පුදුම જાතියක් ඒ කියන්නේ පුදුම පුද්ගලයෝ ඉන්නේ හරක්ට ඌරොන්ට බල්ලොන්ට විතරක් නෙමේ දැන් කාලේ වෙනකොට මීයොන්ටත් නමස්කාර කරනවා මේ සමහර රටවල. මන් දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ කවුරු හරි හදපු පිළිමයකින් මොකද්ද ඔයාලට මට ලැබෙන්නේ කියන දේ මට තේරෙන්නේ නැහැ සහෝදරයා සහෝදරිය. මොකද මම අත්දැක්කා ඒ දේ. මොකද මම හෙව්වා. මොකද මගේ ජීවිතේ වෙනස් වුණාට පස්සේ මං ඇහුවා දෙවියන් වහන්සේගෙන් මං හෙව්වා. මොකද්ද දෙවියන් වහන්සේ ඇයි මොකද මගේ ජීවිතේ මම ඉල්ලුවේ නැහැ. මගේ ඒ වගේම ඔයාලගේ යේසුස් වහන්සේ කෙනෙක් මං ඇහුවා ඇයි යේසුස් වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරුවේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මට උන්වහන්සේ මට කිව්වේ මං උඹට ප්‍රේම කරනවා. මං නුඹට ප්‍රේම කරනවා කියලා විතරයි උන්වහන්සේ මට කිව්වේ. මොකද මං කරලා තිබ්බ වැරදි වලට මං කරපු පව්කාරකම් වලට මං නිසා මනුෂ්‍යයන් ගොඩක් මනුෂ්‍යයෝ මං නිසා ඇඬුවා. වෙන්දේව සමහර මනුෂ්‍යයෝ මැරෙන්න ගියා. ඉතින් ඒ මගේ ජීවිත කතාව මගේ ජීවිත සාක්ෂිය මං දවසක මං වල හැම එක්කම බෙදා ගන්නම්. මොකද ඒ දේ ඒක විඳෙව්වා. ඒක මං නිසා ගොඩක් අය විඳෙව්වා. ඒ වගේම මමත් ඒ දේ නිසා අවුරුදු ගාණක් විඳෙව්වා. ඉතින් මගේ ජීවිතේ උන්වහන්සේ මම ඉල්ලුවේ නැහැ. මොකද මගේ වයිෆ් මගේ භාර්යාව සහ මගේ අම්මලා තාත්තලාට ඕන වුණා මගේ ජීවිතේ වෙනස් කරවන්න. ඉතින් මගේ දෙවියන් වහන්සේ එයාලගේ කන්නලව් වැහුවා. ඒ ඊශ්‍රායල් ජනතාවගේ අවුරුදු 400ක ඒ හිටියා වූ පීඩා කාලය තුලේ හිටියා වහල් භාවයේ එයාලා දෙවියන් වහන්සේගෙන්
උදේ හවා ඉල්ලපුවේ කන්නලව්ව උන්වහන්සේට ඇසුණා. ඉතින් ඒ ඇසීම කරන කොටගෙන උන්වහන්සේ මෝසෙස් සහ ආරෝන තෝරගෙන ඊශ්‍රායල් ජනතාව මුදවා ගත්තා. ඉතින් මගේ සහෝදරය සහෝදරිය ඔයාවයි මාවයි ඒ වගේ තමයි. මොකද යේසුස් වහන්සේ අද වෙනකොට ඇවිල්ලා ඉන්නවා. යේසුස් වහන්සේ ආවේ ඔයාගේ මගේ පාපය උදෙසා, ඔයාගේ මගේ ශාපය උදෙසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. ඉතින් සහෝදරය සහෝදරිය මෙතන සාමුවෙල් කියනවා මේ ඊශ්‍රායල් ජනතාවට ඒ නිරර්ථක දේවල් පස්සේ යන්න එපා කියලා. මොකද ඔයාලා හරි දේ දැනගෙන හිටියනම්, ඔයාලා හරි දේ දන්නවනම් දෙවියන් වහන්සේ තමයි සත්‍ය කියලා ඔයාලා දන්නවනම්, දෙවියන් වහන්සේට පමණයි මේ සියල්ල කළ හැකි කියලා දන්නවනම්, ඇයි ඔයාලා හැරිලා ඉන්නේ? ඇයි ඔයාලා හැරිලා ඉන්නේ? ඇයි ඔයාලා හැරෙන්නේ ආපහු? උන්වහන්සේට පිටුපාන්න යන්න එපා. මොකද උන්වහන්සේගේ හස්තය එදා ඒ පාරාවෝගේ පිටට උන්වහන්සේගේ හස්තය වැටුණා. එතකොට ඒ ආව මැඩි වසංගත, ඒ කිනිතුළු වසංගත, ඒ පළඟැටි උවදුර, ඒ වගේ තව වතුර ලේ වුණා. නයිල් ගඟේ හැමතැනම වතුර ලේ පාට වුණා, ලේ රහ වුණා. ඒවා මැඩි උවදුරාව, ගව සම්පත් මැරුණා, කුළුඳුලන් මැරුණා. ඉතින් සහෝදරයා සහෝදරිය, දෙවියන්වහන්සේගේ හස්තේ ඒ ආකාරයෙන් තමයි පාරාවෝගේ පිටට වැටුනේ. ඉතින් ඒකෙන් පාරාව විතරක් නෙමෙයි පීඩා වින්දේ, ඒ මුළු මිසර වැසියන් සියල්ලම ඒකෙන් පීඩා වින්දා. මොකද ඒ දේ තුළින් එයාලා හැමෝටම එයාලගේ දරු පවුල් වල කුළුඳුලන් මැරුණා. අර ගව සම්පත් නැති වුණා, මැඩි උදුරාව, එයාලට ජීවන රටාවට එයාලට ප්‍රශ්න ආවා, ගල් වරුසා ආවා. ඉතින් සහෝදරයා සහෝදරිය ඔයාලට තේරෙනවා මේ මොකක්ද දෙවියන්වහන්සේ කියන්නේ කියලා. මෙතන ඉතින් උන්වහන්සේ සාමුවෙල් ඒ ආකාරයෙන් ඒ ඊශ්‍රායල් ජනතාවට කියනවා, ඊශ්‍රායල් ජනතාවට කතා කරලා කියනවා අහක් වෙන්න එපා. ඉස්ලාම කිව්වේ මොකද්ද? බය නොවෙල්ලා කියලා. ඊට පස්සේ කිව්වා අහක්ව නොයල්ලා කියලා. ඉතින් සහෝදරයා ඔය සහෝදරයෝ දන්නවා දෙවියන්වහන්සේ ප්‍රේමයයි. යේසුස් වහන්සේ කියන්නේ ප්‍රේමයයි. ඉතින් අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා දැන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ප්‍රේමය අරගෙන. මේ ලෝකේ අඩුවෙන්ම තියෙන දේ තමයි මේ කාලේ ප්‍රේමය. මොකද තව කෙනෙක්ට අභිබවා යන එක තමයි මේ කාලේ දැන් තියෙන එකම අභිප්‍රාය මිනිස්යන්ගේ. මොකද තමන්ගේ අසල්වැසියා තමාට වඩා ඉහළට යනවට කැමති නැහැ. තමන්ගේ අසල්වැසියා තමාට වඩා මොන හරි දේවල් තියෙනවට, එයාලගේ ගෙදර අලුත් වැඩියා කරනවා නම්, ඊට වඩා හොඳ වාහනයක් තියෙනවා නම්, එතකොට තමන්ගේ අසල්වැසියා තමාට වඩා දියුණු වෙනවට කැමති නැහැ. ඉතින් කොහෙද ප්‍රේමය කියන දේ තියෙන්නේ? මගේ සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ ඔයාලා දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේමය, යේසුස් වහන්සේ කියන්නේ ප්‍රේමයයි කියලා. ඉතින් අපි බලමු දෙවියන් වහන්සේ තව එක පොඩි පදයක් තියෙනවා. ඒක තමයි 1 සාමුවෙල් 12:22 වෙනි පදය. ඒකේ මේ විදිහට කියනවා, ස්වාමින් වහන්සේ නුඹලා ස්වකීය සෙනග කරගන්න කැමති වූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනග අත් නොහරිනසේක. ඉතින් උන්වහන්සේ මෙතන කියනවා ස්වාමින් වහන්සේ ස්වකීය සෙනග කරගන්න ස්වාමින් වහන්සේ නුඹලා ස්වකීය සෙනග කරගන්න කැමති වූ බැවින්. ඉතින් අපිව ඔයාලා මාව අද මේ දේ අහන කවුරුන් හෝ වේවා, ඒ කවුරුන් හෝ වේවා, ඔයාලා දෙවියන් වහන්සේගේ දරුවෝ, ඔයාලා දෙවියන් වහන්සේව යේසුස් වහන්සේ ඔයාගේ ගැලවුම්කාරය කියලා ඔයාලා විශ්වාස කරනවා නම්, ඔයාලා ඒ දේ යේසුස් වහන්සේ වගේ ගැලවුම්කාරය කියලා ඔයාලා පිළි අරගෙන තියෙනවා නම්, සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ අද වෙනකොට ඔයාලා යේසුස් වහන්සේගේ දරුවෝ. මොකද උන්වහන්සේගේ වචනේ තියෙනවා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් විසින් ගෙන යන යම් පමණ දිනක් ඇද්දී පමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. ඉතින් ඔයාලට මට අපිට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න උන්වහන්සේගේ අවකාශය, උන්වහන්සේගේ ඒ මාවත් විවෘත කරලා දීලා තියෙනවා. අපි උන්වහන්සේගේ ආත්මය තුලින් යනවා. උන්වහන්සේගේ ආත්මය අප හදවත් තුලට ඇතුල් වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ අපේ හදවත් තුලට ඇතුල් වෙනවා. අපි අපේ ගැලවුම්කාරය යේසුස් වහන්සේ කියලා පිළිගත්ත සැනින්. ඉතින් ඔයාලා යේසුස් වහන්සේ ඔයාලගේ ගැලවුම්කාරය කියලා, සැබෑ ගැලවුම්කාරය කියලා පිළිගත්තොත් ඔයාලට උන්වහන්සේගේ දරුවෝ වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේගේ දරුවන්ට මෙතන කියනවා ස්වාමීන් වහන්සේ නුඹලා ස්වකීය සෙනග කරගන්න කැමති වූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනග අත් නොහරිනසේක. ඔයාලට මොන කරදරේ ප්‍රශ්නේ බාධකේ ආවත් උන්වහන්සේගේ දරුවන්ව උන්වහන්සේ කවදාවත් අත්හරින්නේ නැහැ. අවුරුදු 400ක් ගිහිල්ලත් දෙවියන් වහන්සේ අවුරුදු 400ක් ගියා, දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. දෙවියන් වහන්සේගේ ජනතාව දෙවියන් වහන්සේට කොච්චර අප්‍රසන්න වෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ කොච්චර දුක් වෙන්නේ නැද්ද? උන්වහන්සේගේ දරුවෝ, උන්වහන්සේ ආබ්‍රහම් තුලින් ඒ පැවතුනා වූ දරුවන්, ඒ ආබ්‍රහම්ගේ සෙනග, ඒ වගේම ඒ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව තමයි නුඹට මම මහත් ජාතියක් දෙනවා, නුඹ තුලින් මම මහත් දේශයක්, මහත් ජාතියක් බිහි කරනවා කියලා. ඒ පොරොන්දුව උන්වහන්සේ කවදාවත් විනාශ වෙන්න දෙන්නේ නැහැ. අද වෙනකොටත් එහෙමයි. අපි ආබ්‍රහම්ගේ දරුවෝ. අපි දෙවියන් වහන්සේගේ ආබ්‍රහම්ගේ, ඉසාක්ගේ, යාකොබ්ගේ දෙවියන් වහන්සේගේ දරුවෝ අපි. ඒ යාවේ දෙවියන් වහන්සේගේ දරුවෝ අපි. ඉතින් සහෝදරයා සහෝදරිය ඔයාලා මොන ප්‍රශ්නේ බාධකයේ තුල හිටියත් ඔයාලා මේ මොහොතේදී දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දින්නේ. දෙවියන් වහන්සේව හඳුනගෙන දෙවියන් වහන්සේට පිටුපාලා ඉන්නවා නම්
ඔයාලා මේ මොහොතේදී යේසුස් වහන්සේ ගාවට නැවත හැරෙන්න. මොකද උන්වහන්සේ මෙතන අපිට මුලින්ම කිව්වේ බය වෙන්න එපා කිව්වා. අහක් වෙන්න එපා කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා ඒ නිරර්ථක දේ දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාම වෙන්නේ මොකද්ද? නිරර්ථක දේවල් පස්සේ යන්න ගන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාට පස්සේ ඔයාලා කරන්නේ වෙන නිරර්ථක දේවල්. ඒ කියන්නේ වෙන පිළිම දේවල්, වෙන පිළිම අදහන්න ගන්නවා, වෙන දෙවිවරු අදහන්න ගන්නවා. ඒ කාලේ ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඒ කෙරුවේ බාල් දෙවිවරු ඇදහිව්වා. ඉතින් ඒ වගේ අද වෙනකොට දෙවිවරු 100 මං හිතන්නේ 33 කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා ඔය කියන මිනිස්සුන් මං ඇහැලා තියෙනවා. ඉතින් ඔයාලා මොන දෙවිවරු පස්සේ ගියත් සහෝදරයා සහෝදරිය ඔයාලා දන්නවා දෙවියන් වහන්සේ තමයි සත්‍ය කියලා. දෙවියන් වහන්සේ තමයි සැබෑ ප්‍රේමය කියලා. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වෙන්න හදන්න එපා කවදාවත්. උන්වහන්සේට පිටුපාන්න හදන්න එපා. උන්වහන්සේ ඔයාලා හැමෝටම ඔයාලට මට අපිට හැමෝටම දීලා තියෙනවා මේ ප්‍රේමේ ප්‍රීතිය හැමදාම අරගෙන යන්න. උන්වහන්සේට කවදාවත් පිටුපහල යන්න හදන්න එපා. අහක්ව යන්න එපා කියලා උන්වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා අවසාන පදයේදී කිව්වා. උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ දරුවන්ව කවදාවත් අත් නොහරිනසේක කියලා. ඉතින් ඔයාලා මාව කවදාවත් උන්වහන්සේ අත්හරින්නේ නැහැ. තවමත් වෙලාව තියෙනවා. තවමත් කාලය තියෙනවා. ඔයාලට හැරෙන්න ඕන තරම් වෙලාව තියෙනවා. යේසුස් වහන්සේ ආව ප්‍රේමය අරගෙන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ප්‍රේමය මේ ලෝකේ අඩුම දේ, මේ ලෝකේ නැතිම දේ, මේ ලෝකෙට අවශ්‍යම දේ අරගෙන උන්වහන්සේ ආවා. අපි හැමෝම වෙනුවෙන් උන්වහන්සේ දිවි දීලා, උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේගේ ඒ ලේ ගලලා, උන්වහන්සේ අපට උන්වහන්සේගේ අනුග්‍රහය සහ ඒ අපේ තියෙන ඇදහිල්ල කරන කරගෙන අපිට ව්‍යවස්ථාව ඒ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් ඒ කරන්න බැරි වෙච්ච දේ යේසුස් වහන්සේ සම්පූර්ණ කරන්න ආවේ. යේසුස් වහන්සේ ආවේ මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න. ඉතින් උන්වහන්සේ සම්පූර්ණ කරන්න ආව ව්‍යවස්ථාවේ කොටස්කරුවන් වෙන්න ඔයාලට මට අදිනේ ඉඩකඩ දීලා තියෙනවා. මං විශ්වාස කරනවා ඔයාලට මේ පදේ තුලින් මේ වාක්‍ය තුලින් මේ දෙවියන් වහන්සේගේ පණිවිඩය තුලින් ඔයාලගේ හදවතට කතා කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා හැමෝටම දෙවියන් වහන්සේගේම ආශිර්වාදය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සරණ ඔයාලා හැමෝටම ලැබෙනවා නිරන්තරයෙන්ම. මං විශ්වාස කරනවා ඔයාලා හැමෝටම දෙවියන් වහන්සේ කතා කරන්න ඇති කියලාද. ඉතින් ඔයාලා හැමෝම උන්වහන්සේ කරුණාව තුල ප්‍රේමයෙන් ඉන්න, ප්‍රීතියෙන් ඉන්න, ප්‍රේමය වඩවන්න. හැමෝටම ප්‍රේම කරන්න. උන්වහන්සේ කිව්වේ තමාට මෙන්ම තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. ඉතින් උන්වහන්සේ කිව්වා නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේ නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. අපිට ඉන්න එක දෙවි කෙනයි. මොකද අද වෙනකොට මිනිස්සු යනවා දෙවිවරු 10ක් විතර ගාවට යනවා. එක්කෙනෙක් ගාවට යනවා, එක දෙවි කෙනෙක් ගාවට යනවා ලෙඩ හොඳ කරගන්න. තව දෙවි කෙනෙක් ඉන්නවා. එයා තමයි එයාලගේ ඒ කණ්ඩ බොණ්ඩ ඒ දේවල් අරන් දෙන්නේ. තව දෙවි කෙනෙක් ඉන්නවා. එයා තමයි ළමයිව ආරක්ෂා කරලා දෙන්නේ. ඉතින් එහෙම ඕනේ අපිට ඉන්නවා හැම දෙයකටම එක දෙවි කෙනෙක්. ඒ තමයි අපේ සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේ. ඒ ඊශ්‍රායෙලි දෙවියන් වහන්සේ. ඉතින් ඔයාලා විශ්වාස කරුවොත් උන්වහන්සේ ඔයාලා ගාව ඉන්නවා. උන්වහන්සේගේ පියාපත් සෙවනේ ඔයාලව තියාගෙන යනවා. උන්වහන්සේගේ දකුණ තින් ඔයාලා ඔසුලාගෙන යනවා. උන්වහන්සේ ඔයාලා හැමෝටම ආශිර්වාද කරනසේක්වා. මේ පදේ තුලින් ඔයාලට අදිනේදී කතා කරන්න නැති. ඔයාලා හැමෝටම සුබ දවසක්. යේසු පිහිටයි.